එකම පාසලේ ආදි ශිෂ්‍යයන් 5 දෙනෙකු මරා දමන දාම ඝාතකයා කවුද? මෙම මරණය සොයා යන ACP ජෝසප් ස්ටාලින්ටත් අවසානයේදී මරණය හිමි වේද? මේ ධීරම් 2025 මලයාලම් සිනමාවෙන් ඔබ වෙත දායාද කර තවත් එක් සුවිශේෂී චිත්‍රපටයක්. අපි බලමු මේ ෆිල්ම් එකේ මොනවද වෙන්නේ කියලා. කතාව ආරම්භයෙන් පෙන්වුම් කරන පොලිස් කණ්ඩායමක් මරණයක් සිදුවෙච්ච ස්ථානයකට ගිහිල්ලා සෝසි මෙහෙයුමක් දියත් කරනවා. ඒ ස්ථානයේ මැරිලා වැටලා ඉන්නේ IG ජේකබ් චෙරියන්ගේ බෑන වෙච්ච ජෝන් කුරියන් කියන පුද්ගලයෙක්. මේ පුද්ගලයා මරණයට පත්වීම ගැන පොලිසිය ඒ අවට හිටපු සියලු දෙනාගෙන්ම ප්‍රශ්න කිරීම සිදු කරනවා. මේ ප්‍රශ්න කිරීම අතරතුරදී ජෝන් කුරියන්ගේ යෙහෙලියක් වෙච්ච ෆිදා පොලිසියට ප්‍රකාශ කරනවා මම ඒ ස්ථානට ගියා නමුත් පාටියට ගියේ නෑ. මම වාහනේ ෆිල්ම් එකක් බල තමයි හිටියේ. ඒ වෙලාවේ එකපාරටම කරන්ට් එක ගියා. නැවත කරන්ට් එක යනකොට මම දැක්ක ජෝන් කුරියන් මෙරලා වැටලා ඉන්නවා. ඒ වගේම මම කලබල වෙලා දුවන්න හදද්දි මම මෙතන තිබ්බ කණුවක හැපිලා මට සිහිය නැති වුණා කියලා. මේ පරීක්ෂණය මෙහෙවන්න බාර දීලා තියෙන ACP ජෝසප් කියන දක්ෂ නිලධාරියෙක්ට මේ නිලධාරියා ලැබිලා තියෙන සාක්ෂි ඔස්සේ සිය මෙහෙයුම ඉදිරියට කරගෙන යනවා. පරීක්ෂණ අතරතුර ACP ජෝසප්ට සැකයක් ඇති වෙනවා. ෆිදා කියන තරුණිය කිව්වේ බොරුවක් වෙන්න පුළුවන් කියලා. ඒක නිසා ඔහු නැවත යනවා ඇයගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන්න. එතනදී අනාවරණය වෙනවා ජෝන් කොරියන් සහ ෆිදා කියන්නේ පෙම්වතුන්. ඒ වගේමයි ජෝන්ව මරා දාපු පුද්ගලයා එදා ෆිදා දැකලා තියෙනවා. ඒ වගේම නැවත යන්න හදද්දී තමයි ඇය කණුවක වැදලා සිහි නැති වෙලා තියෙන්නේ. මේ අතරතුර පොලිසියට තවත් එක් හොඩුවක් ලැබෙනවා. ඒ තමයි එක් අවන්හල් හිමිකාරණියක් සමග ජෝන් කුරියන්ට පොඩි ගැටලුවක් තිබුණා කියලා. ඒ පිළිබඳව පොලිසිය ඇයගෙන් පරීක්ෂණ ආරම්භ කරද්දී ඇය කියනවා මමත් සමග නෙවෙයි ගැටලුවක් තිබ්බේ. කිරන් කියන ඔහුගේ යහළුවා සහ ඌ අතර නම් යම් ගැටුමක් එදා රෙස්ටෝරන්ට් එකේදී ඇති වුණා කියලා. පොලිසිය මේ පිළිබඳව විමර්ශනයක් සිදු කරන්න කිරන් හොයාගෙන යනවා. නමුත් ඔවුන්ට කිරන්න නම් හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට තැපැල පෙට්ටිය තිබිලා හමු වෙනවා. මගේ හිත පෙරෙන්න ඔයාට අනිනව ජෝන් කියලා එක් ෆොටෝ එකක ලියපු සටහනක්. ඊළඟ රූපවාහිනිය පෙළින් පෙන්නනවා DTV channel එකේ නිවේදිකාවක් වෙච්ච ශ්‍රද්ධා තමන්ගේ පළවෙනි විමර්ශනාත්මක වැඩසටහන ආරම්භ කරනවා. ඒ තමයි මේ ජෝන් කුරියන්ගේ මරණය සම්බන්ධව. ඊළඟට අපිට පෙන්නනවා කිරන්ගේ ඩෙඩ් බොඩි එක පොලිසියට හම්බ වෙනා බැලුබැල්මටම ඔහු සිය ගැවල දාගෙන සියදී නාහනි කරගෙන වගේ ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. නමුත් ACP මහත්තයා නම් කියන්නේ මේක අනිවාර්යයෙන්ම අර මිනිමරු වගේ වැඩක්. ඒක නිසා අපි අනිවාර්යයෙන් විමර්ශනය කරන්න ඕන කියලා. ඒ වගේමයි ඔවුන්ට යවට තිබිලා ප්ලාස්ටික් බෝතලයක් හම්බ වෙනවා. ඒක ඇතුලේ වතුර වගේ යම් ද්‍රාවණයකුත් තියෙනවා. ඒ වගේමයි මිනිමරුවා කිරන්ගේ නිවසට පණිවිඩයක්ත් දීලා ගිහින් තියෙන්නේ මමයි ජෝන්ගෙන් පස්සේ කිරන්වත් මරනවා කියලා. CCTV footage ගැන හොයලා බලන ACP ස්ටාලින් මහත්තයා හොයාගන්නවා මේ මිනිමරුව සිද්ධ කරලා තියෙන්නේ ගැහණු කෙනෙක් කියලා. මේ සිදුවීම් වෙන අතරතුර MLA දිවාකරන්ගේ පුතා වන දීපක් තමන්ට ලැබුණු කුඩු ඕඩ්‍රයක් තමන්ගේ නිල රථේ භාවිත කරලා නගරයෙන් පිටට ප්‍රවාහනය කරමින් තමයි ඉන්නේ. දීපක් මධ්‍යවසත බෑග් එකත් අරගෙන පොලිස් අනත් නොතක සියලුම බැරියර් වලින් බේරිලා වේගෙන් ගමන් කරමින් ඉන්න අතරතුරදී ඔහුගේ පිටුපසින් එක් බයික් එකක් හඹාගෙන එනවා. මේ සිදුවීම් වල සිදුවන අතරතුර ඔවුන් පසුපස හඹාගෙන ආපු පොලිසියට දැක්කන් ලැබෙනවා දීපක්ගේ වාහනය විතරක් ඒ අසල නවත්තලා තියෙනවා. නමුත් දීපක් ගැන කිසිදු හොඩුවාවක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. මේ සියල්ල සිදුවන අතරතුර ACP ස්ටාලින් ජෝසප්ට සිය නැන්දනියගෙන් තෑග්ගක් ලැබෙනවා. ඒ තමයි කුරුසයක් සහිත මාලයක්. මේ මාලය අතර ගත සැනින් ඔහුට මතක් වෙනවා ජෝන් කුරියන් මරුණ තැනත් මේ වගේම මාලයක් තිබ්බා. ඒ වගේමයි ඊට පස්සේ කිරන් මරුණ තැන පල්ලියක් තිබුණා. ඒ කියන්නේ මේ සිදුවීම් සමානයි. ඒ වගේමයි කිරන් මරුණ ස්ථානයේ වතුර බෝතලයක් තිබ්බා. ඒ කියන්නේ මීළඟ මරණය සිද්ධ වෙන්නේ ජලාශයක් අසල කියලා. සහ හොල්ලදාර නියෝග කරනවා ගංගා ආශ්‍රිතව මල සිරුරක් තියෙනවද කියලා හොයලා බලන්න කියලා. ACP ජෝසප් හිතුවා වගේම දීපක්ගේ මල සිරුර ගංගාවකින් ගොඩ ගනු ලබනවා. ඒ වගේමයි මල සිරුර අසල තිබිලා පොලිසිය කුඩා සෙල්ලම් කාර්යයකුත් සොයාගන්න ලබනවා. ඒත් එක්කම මේ පිළිබඳ විමර්ශනය කරන්න ශ්‍රද්ධා කියන නිවේදිකාවත් මේ වෙලාවේ මෙතෙන්ට එනවා. මේ සිදුවීම් වලින් පස්සේ දීපක් මැරුණතන CCTV footage check කරන ACP ස්ටාලින් ජෝසප්ට හම්බ වෙනවා යම් කාන්තාවක් හුඩ් එකක් ඇඳගෙන බයික් එකකින් මේ ස්ථානයෙන් ගමන් කරනවා.
ඉතින් මෙන්න මේ බයික් එකේ නම්බර් ප්ලේට් එක හොයාගන්න ACP මහත්තයා යනවා අදාළ කාන්තාවගේ නිවසටම. එතනදී පොලිසියට අනාවරණය වෙනවා ඒ කෙල්ල තමයි රාධිකා එස් නායර්, එහෙම නැත්නම් අවන්හලේ හිමිකාරිය තමයි මේ කියලා. ඇය පොලිසියට පාපොච්චාරණය කරනවා. මට දීපක්ක මරන්න උවමනාවක් තිබ්බා. ඔහු මගේ බාලනංගේ දූෂණය කරලා මරලා දැම්මා. ඒකේ පලිය ගන්නයි මට උවමනා වුණේ. නමුත් මං එතෙන්ට යනකොටත් වෙන කෙනෙක් ඒ වෙන විටත් දීපක්ක මාත්‍ර කියලා. මෙතනදී ACPට තේරුම් යනවා මේ සිද්ධියට තව කෙනෙක් සම්බන්ධයි කියලා. ඉතින් ඔහු මේ පිළිබඳ තොරතුරු සොයන අතරතුර පොලිසියට හම්බ වෙනවා දීපක්ගේ ලැප්ටොප් එකේ තිබිලා සමූහ දූෂණයක දර්ශන පෙළක්. මේ දර්ශන පෙළ අනුව ACP මහත්තයා හිතනවා මේ දූෂණයට ලක් වුණ කාන්තාවගේ යම්කිසි නෑදෑයෙක් මේ සිද්ධිය සිදු කරා වෙන්න පුළුවන් කියලා. ඒක නිසා ඔහු මේ සිද්ධිය සිද්ධ වුණ හිලවාලි පාසලට ගිහිල්ලා විමර්ශනයක් ආරම්භ කරනවා. ඒ වගේමයි පරණ නඩුවක විස්තර නැවත සොයා බලනවා. එතනදී ඔහු දැනගන්නවා එම සමූහ දූෂණයට සම්බන්ධ දෙනෙක් දැනට මැරලා ඉවරයි. ඒ වගේමයි තව කීප දෙනෙක් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඉතින් ACP මහත්තයා එම සිද්ධියේ විඳිත දැරියගේ පියාගෙන් හම්බෙලා විස්තර ගන්නවා. ඇය දැන් කොහෙද ඉන්නේ වගේ දේවල්. නමුත් පොලිසියට ඇයගේ පතනක විස්තරයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ඇයගේ තාත්තා පොලිසියට ඇයගේ ඡායාරූපයක් ලබා දෙනවා. ඒ ඡායාරූපය අතට ගත්ත සැනින් ACP ස්ටාලින් ජෝසප් මහත්තයා තේරුම් ගන්නවා මේ ඉන්නේ DTV නාලිකාවේ නිවේදිකා වුණ ශ්‍රද්ධා කියන තරුණිය කියලා. පොලිසිය ඇයින් ස්ථානයට ගියත් ඇය මේ වෙනත් එම ස්ථානයෙන් පලා ගිහිල්ලා අවසానයි. සමූහ දූෂණයට සම්බන්ධව අල්තාෆ් හුසේන් කියලා තවත් එක් තරුණයෙක් පොලිසිය අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ විශේෂයෙන්ම ඒ තරුණයාගේම ආරක්ෂාව උදෙසායි. නමුත් ඒ තරුණයා පොලිසිය කියන දේ අහන්න නැතුව තම පියාගේ බලය පාවිච්චි කරලා පොලිස් ස්ථානයේ නිදහස්ලා ගෙදරට යනවා. ඒ වගේමයි ACP ස්ටාලින් ජෝසප් මහත්තයා කියනවා ඔහු පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා. ඒ නිසා පොලිස් බලකායන් දෙක තුනක්ම ඔහු පිටිපස්සෙන් තමයි ඉන්නේ. මේ අතරතුර ACP මහත්තයාට මතක් වෙනවා සමූහ දූෂණය 4 දෙනෙක් නෙවෙයි 5 දෙනෙක් ඉන්න ඕන. මොකද එක්කෙනෙක් වීඩියෝ කරා කියලා. මේ ගැන අහන්න ඔහු නැවතත් අල්තාෆ් හුසේන් ගාවට ගිහිල්ලා හුසේන්ව බය කරලා ඔහුගෙන් විස්තර ලබා ගන්නවා ඒ 5 වෙනිය කවුද කියලා. ඒ 5 වෙනිය තමයි ලියෝන්. මේ අතරතුර ලියෝන් දින තෙල් මොල්ට යන ඝාතකයා එතනදිම ඔහු මරලා දාලා ඔහුගේ වාහනයට දාලා ඒ වගේමයි වාහනය තුලට සාක්ෂියක් විදියටත් දාලා එතනින් පැනලා යනවා. ඒ වගේමයි ඝාතකයා පොලිසියට පොඩි නෝට් එකකුත් දීලා තියෙනවා මම අල්තාෆ්ට කලින් ලියෝන්ව මරනවා කියලා. ඊළඟට පෙන්නම ශ්‍රද්ධා අල්තාෆ්ව තනියම හම්බෙන්න යනවා. එතනදී ඇය ඔහුව මරන්න උත්සාහ කරනවා. මොකද ඇය දන්නවා තමන්ව දූෂණය කරේ මේ අල්තාෆ් සහ ඔහුගේ කණ්ඩායම කියලා. මේ වෙලාවේ මෙතෙන්ට එන පොලිසිය ශ්‍රද්ධාගෙන් අල්තාෆ් බේරගෙන ශ්‍රද්ධාව අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන ඇයගෙන් ප්‍රශ්න කිරීම වලදී ශ්‍රද්ධා පිළිගන්නවා සියලුම මිනිමෙරුම් සිදු කරේ තමන් විසින්මයි කියලා. නමුත් මේ ගැන හිතේ සැකයක් ඇති කරගන්න ACP ස්ටාලින් ජෝසප් මහත්තයා තීරණය කරනවා පරීක්ෂණය තවදුරටත් කරන්න. මොකද ඔහුට තේරුණා ශ්‍රද්ධා කියන්නේ බොරුවක් කියලා. මොකද මේ මිනිමෙරුම් වලට ශ්‍රද්ධා සම්බන්ධ වුණාට මේ මිනිමෙරුම් සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ ශ්‍රද්ධා නෙවෙයි කියලා ඔහුට තේරුම් ගිහිල්ලා තිබ්බේ. ඔහු මේ පිළිබඳව ශ්‍රද්ධාගේ පාසල් කාලේ යාළුවෙක්ගෙන් විස්තර ලබා ගන්නවා. එතෙන්දී ACP මහත්තයා දැනගන්න ලැබෙනවා ශ්‍රද්ධාගේ දෝෂකයන් ඒ පාසලේ මිදුණු තවත් එක් අහිංසක ළමයෙක් වෙච්ච නිර්මාල්ටත් මේ විදියම එක කරදර කරලා තියෙනවා. ඒක නිසා ඒ නිර්මාල් කියන ළමයාත් මේ 4 දෙනා ගැනම හිටියේ දැඩි වෛරයකින් කියලා. ඊළඟට පෙන්නනවා අල්තාෆ් හුසේන් තම පෙම්වතිය එක්ක හෝටලයකට යනවා. මේ හෝටල ඇතුළේ ඔවුන් දෙදෙනා ඉන්නකොට මෙතෙන්ට පැමිණෙන ඝාතකයෙක් අල්තාෆ් හුසේන් කපල කොටලා ඝාතනය කරනවා. පොලිසිය එතෙන්ට එනවනත් අල්තාෆ් මිය ගිහිල්ලා මේ ගැන නැවතත් පොලිසිය විමර්ශනයක් ආරම්භ කරනවා. ඒ අතරතුර ACP ස්ටාලින් ජෝසප් මහත්තයා නැවතත් යනවා අපේ නිවේදිකාව වන ශ්‍රද්ධාව හම්බෙන්න. එතෙන්දී එයා අහනවා මට නිර්මාල් ගැන විස්තර කියන්න කියලා. ඒ වෙලාවේදී කියනවා නිර්මාල් කියන්නේ මගේ ඉස්කෝලේ කාලේ හොඳම යාළුවෙක්. මාව දෝෂයෙන් ලක් කරනවා දැකපු එකම සාක්ෂිකාරයා වෙන්නේ නිර්මාල්. මේක නිසා අර පිරිළමයි 4 දෙනා නිර්මාල්ට ගොඩක් වද වේදනා දුන්නා. මේ ගැන කාටවත් කියන්න එපා කියලා. මේ විදිහට කට උතර ගන්න ACP ජෝසප් ස්ටාලින් මහත්තයාට හම්බෙනවා තවත් එක් ඡායාරූපයක්. ඒ ඡායාරූපේ තියෙන්නේ ඊළඟට මරන්නේ කවුද කියලා. නමුත් එතන නමක් සඳහන් වෙලා නැහැ. ඊට පස්සේ ACP යනවා හිල්වාලි කියන මේ සිද්ධිය දාමයට හේතු වුණ පාසල හොයාගෙන. එතනදී ඒ පාසලේ විදුහල්පතියෙන් ඔහුට දැනගන්න ලැබෙනවා මේ කියන්නේ සමූහ දූෂණ සිද්ධියේදී එම සිද්ධිය යට ගහන්න විදුහල්පතිට යම් මුදලක් අදාළ දෙමාපියන් විසින් ලබා දුන්නා බවත් ඒ වගේම මේ සිද්ධියට උදව් කරේ පොලිසියම SI කෙනෙක් කියලා.
මෙතනදී ප්‍රින්සිපල් සහ පොලිසිය අය උසාවියට කියලා තියෙනවා නිර්මාල් කියන්නේ මානසික ආබාධයක් තියෙන ළමෙක්. ඒ නිසා ඔහු කියන දේ සාක්ෂියක් විදියට ගන්න බෑ කියලා. මෙන්න මේ හේතුඵල මත පදනම් කරගෙන ශ්‍රද්ධාගේ දෝෂණ අඩුවෙන් අර තරුණයන් 4 දෙනාම නිදහස් වෙලා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ එසයිගෙන් පොලිසිය නැවතත් කටුත්තර සඳහන් කරගන්නවා. එහිදී ප්‍රකාශ කරලා තියෙනවා මීට අවුරුදු 3කට කලින් නිර්මාල් සියදිවි නසාගත්තා කියලා. මේ අතරතුර අල්තාෆ්ගේ පෙම්වතියගේ සාක්ෂියට අනුව පොලිස් නිලධාරීන් විසින් අල්තාෆ් මරපු මිනිමරුවගේ ඡායාරූපයක් අඳින ගමයි තියෙන්නේ. මේ ඡායාරූපය අවසන් කළ ගමන්ම ඔවුන් ACPට කෝල් එකක් දීලා කියනවා සර් අපි මිනිමරුව හොයාගත්තා. ඒ වෙන කවුරුවත් නෙවෙයි නිර්මාල්ගේ අම්මා කියලා. තම පුතාට වෙච්ච අසාධාරණ කම්වලට නීතියෙන් කිසිදු පිළිතුරක් ලැබුණ නැති නිසා තමයි නිර්මාල්ගේ අම්මා තීරණය කරලා තියෙන්නේ තමන් හරි මේ අපරාධකරුවන් සියලු දෙනාම මරලා දාන්න ඕන කියලා. මේ පල්ලිය ගන්න වසර ගණනාවක් සිට බලාගෙන ඉඳලා තියෙනවා වගේම ශ්‍රද්ධා සහ අනිත් කණ්ඩායම් මෙහෙවල තියෙන්නේ ඇයගේ අදහස් පරිදි තමයි. ඊළඟට ACP මහත්තයා තේරුම් ගන්නවා නිර්මාල්ගේ අම්මා තමන්ගේ ඊළඟ බෙල්ල අනිවාර්යෙන්ම ගන්නේ නිර්මාල් සිය දිනසාගත්ත බිල්ඩින් එකේමයි කියලා. ඒක නිසා ඔහු ඉතා ඉක්මනින් ඒ බිල්ඩින් එක දිහාවට තමන් කණ්ඩායමත් එක්ක යනවා. මෙතෙන්ට යන ACP මහත්තයා දැක් ගන්න ලැබෙනවා නිර්මාල්ගේ අම්මා එම පාසලේම පාසල් වර්ඩන්වරයාව සිය භාරයට අරගෙන ඔහුගේ ගෙලට පිහියක් තබාගෙන තමයි ඉන්නේ. ඒ කියන්නේ මේ සියලුම සිදුවීම් දෙස කිසිම දෙයක් නොවුනාසේ බලා සිටි පාසල් වර්ඩන්වරයා තමයි නිර්මාල්ගේ අම්මාගේ එනම් විමලා නිරංජිත්ගේ අවසාන බිල්ල. මේ අවස්ථාවේදී විමලා විසින් වර්ඩන්වරයා මරන්න යන නිසා ACP ස්ටාර් ජෝස්ට් සිද්ධ වෙනවා නිර්මාල්ගේ අම්මට වෙඩි තියලා එතනදී වර්ඩන්වරයා බේරගන්න. ඒ සමගින් මේ සීල අභිරහස් පොලිසියට විසඳ ගන්න හැකි වෙනවා. නමුත් මෙතනදී තවත් එක් නොවිසඳු අභිරහසක් තියෙනවා. අන්න ඒ අභිරහස තමයි මේ කතාවේ තියෙන වැදගත්ම දේ. මෙන්න මේ වැදගත්ම දේ මම ඔයාලට මගේ කමෙන්ට් එකක් වශයෙන් පළ කරන්නම්. ඔයාලා දැම්ම ගිහිල්ලා ඒක බලන්න. ඒ වගේමයි මෙච්චර වෙලාවක් මේ කතාව බලාගෙන හිටිය ඔයාලට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ තවත් හොඳ කතාවකින් අපි නැවත හමු වෙමු. එහෙනම් ජය වේවා.